ටෙක්ගී කෙල්ගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ම ඉතාම සාදරයෙන් පිළිගන්නවා. ටෙක්ගී කෙල්ගේ YouTube channel එකේ අද ඔයාලා මේ වීඩියෝ එක දකිනකොට අනිවාර්යයෙන්ම කවුද මේ ඇයි ටෙක්ගී කෙල්ගේ YouTube channel එකෙන් හාමුදුරු කෙනෙක් කතා කරන්නේ කියන පැනය ඔයාලට අනිවාර්යයෙන්ම එනවා. ඉතින් ඔයාලා හැම කෙනෙක්ම දන්නවා මීට අවුරුදු කිහිපයක ඉඳන් ටෙක්ගී කෙල්ගේ channel එකෙන් ඔයාලට ප්‍රයෝජනවත් වෙන වීඩියෝ ගොඩක් අරගෙන ආවා. හැබැයි ඒ වීඩියෝ කවුද කරන්නේ කාගෙද මේ channel එක කියලා ඔයාලට කිසිම අදහසක් තිබුණේ නැහැ. ටෙක්ගී කෙල්ගේ YouTube නාලිකාව කාලයක් තිස්සේ කරගෙන ආවත් ඒක ඉතාමත් ක්‍රමිකව කරගෙන ආවා කියලා පිළිගන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව මට වෙලාව තියෙන වෙලාවට තමයි මම වීඩියෝ අප්ලෝඩ් කරේ. නමුත් මම හිතුවා ටෙක්ගී කෙල්ගේ YouTube channel එක අලුත් විදිහකට නැවත වතාවක් ආරම්භ කරන්න ඕනේ කියලා. ඉතින් ඒ අනුව ටෙක්ගී කෙල්ගේ YouTube channel එක අලුත්ම විදිහකට අලුත් මුහුණුවරකින් මේ විදිහට ආරම්භ කරනවා. ඉතින් මෙතනින් පස්සේ ටෙක්ගී කෙල්ගේ YouTube channel එකේ සියලුම වීඩියෝ මම තමයි පටිගත කරන්නේ. ඒ වගේම තමයි මේ වීඩියෝ වල පෙනී ඉන්න පුජ්‍යලයා මම. ඒතකොට ඔයාලා මීට කලින් දැකපු හැම වීඩියෝ එකකම ඔයාලට ඇහිච්ච ඒ කටහඬේ අයිතිකාරයා තමයි මම. ටෙක්ගී කෙල්ගේ YouTube channel එක ඇයි පටන් ගත්තේ සහ මොකටද මේ channel එක කරන්නේ කියන එක මම දැන් ඔයාලට ඉස්සෙල්ලාම කියලා දෙන්නම්. ටෙක්ගී කෙල්ගේ YouTube channel එක හරහා මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මූලිකම දේ තමයි නූතන තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලා සඳහා ගොඩක් ළමුන් ලියාපදිංචි වෙනවා. විශේෂයෙන්ම සිංහල භාෂාව කතා කරන ළමුන් ලියාපදිංචි වෙනවා. නමුත් ගොඩක් ළමුන්ට සිද්ධ වෙලා තියෙන දෙයක් තමයි එයාලා ලොකු මුදලක් වැය කරලා මේ වගේ පාඨමාලාවලට බැඳෙනවා. නමුත් ඒ පාඨමාලා සම්පූර්ණ කරගන්නේ නැහැ. ඒකට හේතුව ආර්ථික පසුබිම නෙවෙයි ගොඩක් වෙලාවට ළමයි මගදී උපාධිය අත්හැරීම. ඉතින් මමත් මේ වෙනකොට software engineering සහ network engineering වලින් BSc උපාධි දෙකක් හදාරමින් ඉන්නවා. මට පළවෙනි අවුරුද්දේ දෙවෙනි අවුරුද්දේ හම්බෙච්ච ළමයි මට තුන්වෙනි අවුරුද්දේ හම්බෙන්නේ නැහැ. ගොඩක් සිංහල ළමුන් ඒ විදිහට අත්හැරෙනවා. ඒකට මම දකින ප්‍රධානම හේතුව තමයි ඒ ළමයින්ට සරලව මේ පාඩම් ටික කියලා දෙන්න කෙනෙක් නැතිකම. ඒත් එක්කම තමයි ඒ කට්ටියට තියෙන ඉංග්‍රීසි භාෂාව පිළිබඳව අවබෝධයක් නොමැතිකම. ඉතින් මෙන්න මේ ගැටලුව ફોකස් කරලා මම හිතුවා මේ YouTube channel එක මෙතනින් ඉස්සරහට අරගෙන යන්න ඕනේ කියලා. ඉතින් එතකොට මම මේ YouTube channel එකෙන් කරන්නේ software engineering සහ network engineering වලට අදාළ කරන ලංකාවේ විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා සඳහා උගන්වන සිලබස් කවර් කරන එක. ඒ සිලබස් කවර් කරනකොට මම ඒ හැම දෙයකම තියරි ප්‍රැක්ටිකල් කියන දෙකම ඔයාලට ඉතාමත් සරල සිංහලෙන් කියලා දෙනවා. ඉතින් මේ දේවල් කියලා දෙනවත් එක්කම මේ බුදුදහමත් එක්ක තොරතුරු තාක්ෂණයේ හදාරන සිසුවෙක් වුණාම මෙයාගේ මානසිකත්වය කොහොමද පවත්වා ගන්න ඕනේ මේ කියන දේවලුත් ඔයාලට මේත් එක්කම කියලා දෙනවා. ඉතින් තමන්ගේ වෘත්තීය ගමන ඉස්සරහට ඉතාමත් සාර්ථකව කරගෙන යන්න අපේක්ෂා කරන කෙනෙක් නම් අද ඉඳන් ආරම්භ කරන ටෙක්ගී කෙල්ගේ YouTube channel එක ඔයාලට ලොකු පිටුහලක් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඒ නිසා ටෙක්ගී කෙල්ගේ YouTube channel එකෙන් මීට ඉස්සරහට මෙතනින් ඉස්සරහට ඔයාලට දැක ගන්න පුළුවන් වෙනවා. ගොඩක් වෙලාවට software engineering වලින් තමයි මම මේක ආරම්භ කරන්න සූදානම් කරගෙන ඉන්නේ. ඒතකොට software engineering වලට අදාළ කරන ගොඩක් ටියුටෝරියල් වලට ඉතාමත් සරල සිංහලෙන් මේ YouTube channel එක හරහා බලන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මම හිතනවා ඔයාලට මේක ලොකු opportunity එකක් වෙයි. ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම මේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපි අලුත් තාක්ෂණික දේවල් සාකච්ඡා කරමු. අපි මේ උපාධි පාඨමාලා ගැන කතා කරමු. මේ තාක්ෂණික දේවල් එක කතා කරලා අපේ දැනුම කොමාරු කරගමු. ඉතින් දැනුම එක තැනක තියාගෙන ගුලි කරගෙන ඉන්නවට වඩා ඒ දැනුම උදාහරණයක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඒ නිසා මං ගාව තියෙන දැනුම මං ඔයාලට ලබා දෙනවා. ඒ දැනුම මාත් එක්ක බෙදා ගන්න ඔයාලා හැම කෙනෙකුටම නැවත වතාවක් මතක් කරනවා එකතු වෙන්න කියලා. ඉතින් අපේ YouTube channel එක subscribe කරන්න. ඊළඟ පළවෙනි වීඩියෝ එකෙන්ම අපි software engineering පාඩම් මාලාව ආරම්භ කරමු. ඉතින් සතියකට අනිවාර්යයෙන්ම වීඩියෝ දෙකක් ඔයාලට මම අනිවාර්යෙන් ලබා දෙනවා. ඉතින් සතියට වීඩියෝ දෙකකින් මම ඔයාලව හම්බෙන්න එනවා. ටියුටෝරියල් එකලා ඔයාලට එකතු වෙන්න කියලා නැවත වතාවක් ආරාධනා කරනවා. ඉතින් ඊළඟ ටියුටෝරියල් මාලාවෙන් අපි හම්බෙන්න බලාපොරොත්තු වෙන අද දවසට මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැම දිනෙකටම සුබ දවසක්.